කොහොමද ඔයාලට? ඔයාලා හොඳින් ඉන්නව නේද? ඉතින් මම අද ඔයාලට මගේ වීඩියෝ එකකින් අරගෙන ඉන්නේ මගේ ඉරිදා දවසේ කොහොමද ගෙවුනේ කියලා. ඉරිදා දවස වුණාට වැඩ ගොඩක් තියෙනවා. ඔයාලගේ ගෙවල්ලත් එහෙම නේද? ඉරිදා දවස නේද වැඩ ගොඩක් වැඩි දවස. ඉතින් මම උදේම නැගිටලා රෙදි වගේක් තිබුණා මැෂින් එකට දාලා ඒ ටිකත් අවුවට දාලා හැබැයි අවුව නම් තිබුණේ නැහැ. මම අර වීඩියෝ එකක් ගන්න වෙලාවට ඉර හොඳට පායලා තිබුණාට ටික වෙලාවක් යනකොට ඉර තිබුණේ නැහැ වැස්ස අපට. ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ මම කෑම හදන්න කලින් චුට්ටක් පාඩම් කරා. ඊට පස්සේ මම පොඩි වෙලාවක් ඉඳලා දවල්ට උයන්න ගත්තා. ඉතින් අපි බලමු දවල්ට අපි මොනවද හදාගත්තේ කියලා. අද මං හදන්න ඉන්නේ බිත්තර රයිස් එකක් හදලා මාළු වලින් ඩෙවල් එකක් හදන්න. සල්මෝනි මාළු වලින් තමයි ඩෙවල් එක හදන්න ඉන්නේ. අපි බලමු කොහොමද හදාගත්තේ කියලා. ඒක මම එහා ලිපෙන් තියාගෙන රයිස් එක හදන්න තමයි හදන්නේ. ඒ ගමන්ම ඩෙවල් එකේට මම මාළු ටික එකතු කරගත්තා. මම මාළු අවන් එකේ තමයි දාලා ගත්තේ. මොකද තෙලේ බැදලා ගත්තේ නෑ. ඊට පස්සේ මම රයිස් එකට අවශ්‍ය කරන දේවල් ටිකත් ඒ අනිත් ලිපේ හදාගත්තා. මේක තමයි මම හදාගත්තේ ඩෙවල් එක. ඉතින් ඊට පස්සේ මම එක චුට්ටක් ලිපේ තියෙන්න ඇරලා මේ පැත්තෙන් රයිස් එක හදාගත්තා. දෙකම ඉතින් එකපාර වෙන හින්දා ලේසියිනේ.
මම මේ දඩිවිඩියේ ලෑස්ති වෙන්නේ දවල්ට කාලා ටිකක් වෙලා ගියාට පස්සේ කේක් එකක් හදන්න. මං හදන්න යන්නේ තේ වලින් කේක් එකක්. ටී කේක්. ඔයාලා දන්නවනේ. ඉතින් මම මේක හදන්න හිතුවේ මේ හස්බන්ඩ් ලංකාවට ආවට පස්සේ අපි නුවරට ගිහිල්ලා දම්රෝ එකෙන් කෑවා ටී කේක් එකක්. අන්න ඒක රසයි කියලා කිව්වට පස්සේ තමයි මේක හදන්න කිව්වේ. ඉතින් මගේ විදිහට තමයි මම හැදුවේ. පළවෙනි පාර තමයි මම හැදුවේ. හැබැයි හොඳට ආවා. ඒ වගේ රසට ටී කේක් එක ආවා. මම ඉතින් කේක් හදන්න ලොකුවට දන්නේ නෑ. ඒ වුණාට ඉතින් අපි ගෙදර කන්න හදා ගන්නවා ඉතින්. හැබැයි ඒක රසට ආවා. ඒ හින්දා මං අය පාරක් හදන්න ඕනේ. රසට ආපු නිසා. සුළුවට තමා හදාගත්තේ. මොකද දවල්ටත් කාලා කේකුත් කාලා නිසා ගොඩක් බඩගිනි තිබුණ. ඉතින් අද මගේ වීඩියෝ එක ඉරිදා දවසේ ගෙවුනේ කොහොමද කියලා තමයි ඔයාලට ගෙනාවේ. ඉතින් මගේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් ආයි හම්බෙමු. ආදරේ පරිස්සමෙන් සතුටින් ඉන්න. චාෝ.